අලුත් හයිලයිටර් එකේ වැඩ අම්මෝ කොහොමද ඉතින් හැමෝටම ගොඩ කාලෙකින් ඉතින් අලුතින් ගත්ත හයිලයිටර් එක ලස්සනයිනේ. හැමෝමගේ ළඟ තියෙන දෙයක්නේ ඕක. ඉතින් මං අද මේ ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන ආවේ. දැන් ග්‍රාම නිලධාරී ගැසට් වෙලා තියෙනවා. ඉතින් ඒකට මේ පොඩි ගණන් ටිකක් ඔයාලත් එක්ක හදන්න තමයි මේ ආවේ ටක් ගාලා. ඉතින් වැඩි දේවල් කතා කරන්න ඕනේ නැහැ. අපි යන් ගාන හදන්න. මං ඉතින් මේ ටට්ටක් ගාලා ගාන ලියන වීඩියෝ එක මේ ස්පීඩ් කරලා යවලා තියෙන්නේ. ඔය ගාන ලියනවා. ඒ ගාන මං ලියලා ඉවර වෙලා ඔයාලට පෙන්නනවා. ඒ නිසා වීඩියෝ එක ඉස්සරහටම ඔහොම බලාගෙන යන්න. වොයිස් එක ටිකක් අවුල් ඇති. ඒ කියන්නේ වටපිටාවෙන් වැස්සක් තියෙනවා. මේ දවස් ටිකේ හොඳටම වහිනවා ඉතින්. මං හිතනවා ඔයාලා පැතිවලත් වහිනවා ඇති කියලා. එළියට බහින්න බෑ. වහිනවා ඉවරයක් නෑ ඉතින්. ග්‍රාම නිලධාරී එක්සෑම් එකට දැන් මේ දවස්වල වැඩ කරන ගමන් ඉන්නේ. මං හිතනවා ඔයාලත් ඉතින් ඇප්ලයි කරපු අය මහන්සි වෙලා පාඩම් කර දැන් ඇති කියලා. ඒ වගේම ඒ ලෙවල් මේ දවස්වල තියෙනවා. ඒවත් ඉතින් හැමෝම හොඳට කරගන්න. අනිවාර්යෙන් ඒ ලෙවල් පාස් වෙන්න පුළුවන් වෙන්න ඕන හැමෝටම. ඒකට හැමෝටම මම විශ් කරනවා. මං කලින් පෝස්ට් එකක් දාලවත් විශ් කරලා තිබුණේ නෑ. ඉතින් මම මේ වීඩියෝ එකෙන්ම ඔයාලා හැමෝටම විශ් කරනවා. ඔයාලගේ ඒ ලෙවල් හොඳට කරගන්න පුළුවන් වෙන්නේ කියලා හැමෝටම. මම පෙන්නලා තියෙන ගාන ඔයාලත් ඉතින් කොලේක ලියාගෙන ගාන හදන්න. ගානට අවශ්‍ය ඉතුරු ප්‍රශ්න ටික තමයි ඔය දැන් දෙන්නේ. ඒ ටිකත් ලියා ගන්න. පළවෙනි ගාන මම හදනවා. ඒක මම ඔයාලට හදන විදිහ පෙන්නනවා. ඒ විදිහට ඔයාලා ඉතුරු ගණන් 3-4 හදලා කමෙන්ට් කරන්න අනිවාර්යෙන් ඒවට උත්තර. ඔය තමයි ප්‍රශ්න 5. පළවෙනි එක හදනවා. ඉතුරු 4 ඔයාලා අනිවාර්යෙන් හදලා කමෙන්ට් කරන්න. ඔන්න එහෙනම් බලන්න හදන විදිහ. පොඩ්ඩක් මගේ අතට මෙතෙන්දී පොඩ්ඩක් මේ මං හදන විදිය කවර් වෙලා තියෙනවා. ඊට පස්සේ ටිකේ මම ඔයාලට හරියට පේන්න මේ වීඩියෝ එකේ හදලා තියෙනවා. දැන් කියනවා ඒ ඉඳන් J වලට යනකම් උර 10ක් තියෙනවා. ඒ උර 10 මේ විදිහට බෝල ඇඳලා පෙන්න ගන්න. ඊට පස්සේ උඩින් A B C D කියලා ඔක්කොම ටික නම් කර ගන්න. නම් කරගෙන දැන් ගානේ අපි දන්නවා අපිට අඩුවෙන්ම අඹ ගෙඩියක් ඉල්ල ගන්න පුළුවන් එකයි. මොකද ඔය 1000කින් අපිට අඩුවෙන්ම ඉල්ල ගන්න පුළුවන් එක අඹ ගෙඩියක්. A වලට එක දාගන්න. ඊට පස්සේ B වලට දෙක දාගන්න. අපිට 3 ඉල්ලන්න ඕනේ නැහැ. ඒ මොකද අඹ ගෙඩි 3ක් ඉල්ලන්න ඕනේ නැහැ. 2යි 1යි කියන උර දෙකම දුන්නම 3ක් වෙන නිසා. ඊට පස්සේ එතන 4 ඉල්ලන්න බෑනේ. එහෙනම් C වලට 4. 4ත් එක්ක එකතු කරලා බලනකොට 5යි 6යි හදන්න පුළුවන් නේ. 4යි 1යි 5යි 4යි 2යි 6යි. ඊට පස්සේ අපිට 4යි ඔක්කොම එකතු කරලා 7ක් හදන්න නැහැ. අපිට 8 හදන්න බෑ. එහෙනම් D වලට 8 දානවා. එතකොට ඔයාලට එතන රටාවක් පේනවනේ. 1 ගුණ වෙලා 2කින්, 2 ගුණ වෙලා 2කින්, 4 ගුණ වෙලා 2කින්. ඔයාලට පේනවනේ අන්න එහෙම 2කින් 2 ගුණ වෙවි තමයි මේ උරවලට අඹ ගෙඩි වැටිලා තියෙන්නේ. අන්න ඒ රටාව ඔයාලට පේනවා නම් මේ ගාන හදන එක හරිම ලේසි. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මං හිතන්නේ පැහැදිලිව. මේ පැහැදිලිව ලියලා තියෙන්නේ ඒක. ඔය 1 2කින් ගුණ වුණාම 2යි, 2 2කින් ගුණ වුණාම 4යි, 4 2කින් ගුණ වුණාම 8යි. ඒ විදිහට ඔක්කොම ඉස්සරහටම යනකම් 2කින් 2 ගුණ කරගෙන යන්න. ඒ 2කින් 2 ගුණ කරගෙන හරියටම යන්න ඕන අපි I වලට යනකම් විතරයි. මොකද අපිට උර 10යි දීලා තියෙන්නේ. ඒ උර 10ට එහෙම 2කින් 2 ගුණ කරගෙන යන්න පුළුවන් උර 9කට. අන්තිම උරේ, ඒ කියන්නේ I කියන 9 වෙනි උරේට ගියාන් පස්සේ එතනින් නවත්තනවා. නවත්තලා ඒ වල ඉඳන් I වලට තියෙන උරවල තියෙන අඹ ගාන අපි ඔක්කොම එකතු කරගන්න ඕන. ඒ එකතුව බලන්න ඕන. ඒක මෙන්න මේ විදිහට දැන් ඔයාලා එකතු කරගන්නකෝ ඉස්සෙල්ලා.
හරි. ඒ විදිහට එකතු කරගත්තාන් පස්සේ අපි දන්නවා ඔක්කොම අඹ ගෙඩි 1000ක් තියෙනවා. ඒ 1000න් එකතු ආව 511ක්. ඒ 511 අඩු කරගන්න. අඩු කරාම උත්තරේ එනවා 489. ඒ කියන්නේ J කියන උරේ තියෙන්නේ 489යි. අඹ ගෙඩි 489ක් J කියන උරේ තියෙනවා. ඔන්න පළවෙනි ගාන. මේ ගාන හොඳට බලා ගන්න හදන විදිහ. අඹ ගෙඩි 100ක් කෙනෙක් ඉල්ලුවම අපි කොහොමද දෙන්නේ? අන්න ඒක තමයි මේ බලන්නේ. ඉස්සෙල්ලම 100 ලියා ගන්න. අපි 100ට වඩා අඩුම ඔතන තියෙන අර රවුම් ඇතුළ බලන්න 64. අපිට එකපාරම උරයක් දෙන්න පුළුවන් 100ට වඩා අඩුවෙන් තියෙන 64. අනිත් තියෙන 128නේ. එතකොට එතන 28ක්ම වැඩිනේ අපිට ඕනේ 100යි. එහෙනම් 64 දෙනවා. ඒ 64 කියන්නේ මොකක්ද කියලා රවුමෙන් බලලා ඉංග්‍රීසි අකුරු වල ලියා ගන්න. හොඳ. අනිවාර්යයෙන් ඒක ලියා ගන්න. ඒක තමයි අපි උත්තරේට ලියන්න ඕනේ. ඒ කියන්නේ G. ඊට පස්සේ මේ මෙතන පොඩි වැරැද්දක් වෙනවා. මෙතන අඩු කරනකොට මම 32ක් දාලා තියෙනවා. 32 නෙවෙයි එන්නේ. 100න් 64ක් ගියාම 36යි. හරිද? ඒක පොඩ්ඩක් බලන්න. මට එතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා. 36 එන්නේ. 36න් ඊට පස්සේ තියෙන අඩුමගේ 32නේ. 36න් 32ක් අඩු කරනවා. ඒ වගේම 32ක් දාලා වෙන්නේ මොන උරේටද කියලා බලලා ඒ උරේ අංකේ මේ අකුරත් ලියා ගන්න. ඒකේ අකුර තමයි F. ඊට පස්සේ අපිට 4. 4 කියන්නේ කොහොමද උරයක් විදියට තියෙනවා. 4 කියන්නේ C. ඔන්න ඕක තමයි උත්තරේ. ඉතින් ඔයාලා අනිත් ගණන් 4ත් ඒ විදියටම හදලා මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා තියන්න. මම කමෙන්ට් වලට උත්තර දෙන්නම්.